ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද මම ඇවිල්ලා ඉන්නේ නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේ ෆාම් එකකට. මේ ෆාම් එකේ අපි දැන් මාස 6ක් තිස්සේ තමයි මේ වගාව හදාගෙන ඉන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් ඒ කරපු එක වැඩ වීඩියෝ කලින් දාලා තියෙනවා මම මේ වගාවේ. අද මේ වීඩියෝ එක දාන්න විශේෂ හේතුව තමයි දැන් අපි පේර වගාව සම්පූර්ණයෙන් හදලා ඒ කියන්නේ ගහක හොඳ අස්සන්නක් ගන්න පුළුවන් විදිහට ගහ හදාගෙන අපේ ක්‍රොප් එක හදාගෙන ඉවරයි. මුලින්ම කතා කරන්නම් ඒ කරපු දේවල් ගැන. අපි මේකේ කප්පාදුව සිදු කරා. මොකද අවිධිමත් විදියට කප්පාදුව වෙලා නැතුව තිබ්බා. ඊට පස්සේ වැඩිපුර අතු ගොඩක් හැදිලා තිබ්බා. ගහේ නියමිත උස මට්ටමක් ඒ කියන්නේ සමස්ත වගාවේ නියමිත උස මට්ටමක් තිබ්බේ නැහැ. එක ගස් එක විදියට එක උසට තිබ්බේ. ඒ දේවල් මෙව කරන්න අපි මුලින්ම මේකේ පටන් ගත්තේ කප්පාදුව නියමිත ආකාරයට කරගෙන ගහට අවශ්‍ය විදිහට ආලෝකය ලැබෙන්න, ගහේ පරතරය පවත්වාගෙන යන්න ඒ සියලු දේ විදිහට කප්පාදුව අපි සිදු කරා. ඊට පස්සේ pH එක මම ලබාදී පොඩ්ඩක් pH කීපයක් ආවා. මොකද මේ ආනතියක් තියෙනවා. ඒ අමතරව පස් කාණ්ඩ 3ක් විතර මේ වගාව පිහිටලා තියෙන වපශරියේ පවතිනවා. එතකොට උඩම කොටස හොඳ pH එකක් තිබ්බා. pH 5.56 අතර. ඊට පස්සේ මැද හරියේ තා පොඩ්ඩක් pH 5.7 වගේ දක්නු ලැබුණේ පහළ කොටසට යන්න. කියන්නේ ආනතියෙන් පහළම කොටස pH මට්ටම පොඩ්ඩක් බහැලා තිබ්බා. එතකොට අපි ඒක කරේ මුලින්ම ගහවට හොඳට මුල්ලු කරලා ඊට පස්සේ ඒකට කුකුල් පොහොර හරි ගොම පොහොර වීලි ගොම පොහොර හරි ලේයර් කුකුල් පොහොර හරි දාගත්තා. එතකොට ඒක දාන ප්‍රමාණ කොටස් 3න් 3ට අපි වෙනස් කරගත්තා. අර pH අඩුම මට්ටම තිබ්බ පැත්තට අපි වැඩිපුර දාගත්තා කාබනික පොහොර. පළවෙනි ස්ටෙප් එක කප්පාදුව, දෙවෙනි ස්ටෙප් එක ගහවට සුද්ධ කරලා පස ආම්ලික මට්ටමින් ඉහළ තත්යකට ගේන එක. ඒ කියන්නේ පස සරු භාවයකට ගෙනෙන්න එක. තුන්වෙනි ස්ටෙප් එක විදිහට අපි මේකේ කරේ මේ වගාවට මේ භෝගයට ගැලපෙන ආකාරයට පොහොර මිශ්‍රණයක් සකසා ගන්න එක. එතකොට අපි කලින් EC එක pH එක ඒවත් චෙක් කරලා අපිට ගැලපෙන විදිහට ගහේ වර්ධන වේගයත් එක්ක ගහේ වර්ධනය වෙලා තියෙන ආකාරයත් එක්ක අපි යූරියා TSP MOP ඇතුළත් පොහොර මිශ්‍රණයක් අපි සකසා ගත්තා. මේ වගාවට මේ භෝගයට මේ පාංශු පරිසරයට ගැලපෙන ආකාරයට තමයි අපි සකසා ගත්තේ. එතකොට ඒකත් අපි කරගෙන යනවා. අපි ඒක දුන්නේ මාස 3න් 3ට දුන්නා. දැන් අපි මාසෙට දෙවතාවක් දෙනවා පොහොර ප්‍රමාණය අඩු කරලා. ඒ කියන්නේ ගහට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙනවා. වෙන්චුරිය සිස්ටම් එකෙන් කියන්නේ ශුද්ධ ජල සම්පාදන ඒකකයෙන්ම අපි පොහොර ලබා දෙන ආකාරයට දැන් මේ සම්පූර්ණ ෆාම් එක අපි සකසාගෙන ඉවරයි. මේක මේ එක දවසේ කරපු දෙයක් නෙමේ. අපි මාස 6ක් තිස්සේ මේ වගාව මේ තත්ත්වයට ගේන්න අපි විවිධ වැඩ සිද්ධ කරා මේ වගා භූමියේ ඇතුලේ. ඒකත් එක්ක අද මම මේ ෆාම් එකට විසිට් එක දැම්මේ වගාවේ දැන් තත්ත්වය ඔයාලට පෙන්වන්නත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. දැන් අද මම එනකොට වගාවේ පේර වගාව ඇතුළත වැඩ දෙකක් යනවා. එකක් තමයි සතුටුයි හාවෙස්ට් එක. ඒ කියන්නේ අස්වනු නෙලීම සිද්ධ කරනවා අපි. දෙවෙනි එක තමයි බෑග් දාන එක කරනවා. ඒ කියන්නේ අපි දැන් කප්පාදු කරගෙන ගහ හදාගෙන ඔක්කොම ඇවිල්ලා තියෙන දැන් සතියෙන් සතිය බෑග් යෙදීමක් සිද්ධ වෙනවා ගහට. ඒ වගේම අනිත් පැත්ත බලපුවම සතියෙන් සතිය අස්වනු නෙලීමක් සිද්ධ වෙනවා. එතකොට මේ බෑග් යොදා ගද්දි අපි මේක දැන් අපි ලොකු වගාවක්නේ. මෙතන ගස් 4000කට කිට්ටුව තියෙනවා. එතකොට මේක නඩත්තු කරගෙන යන පහසුවට බෑග් දාන්න පහසුවට බෑග් කොච්චරක් වැටෙනවද? ඒ කියන්නේ මේක සම්පූර්ණ ඇග්‍රි බිස්නස් එකක්. ඒ කියන්නේ කෘෂි ව්‍යාපාරයක් විදිහට තමයි මේක අපි සිද්ධ කරන්නේ. ෆාමින් කියන්නේ ඇග්‍රි බිස්නස් එකක්. එතකොට මේ ඇග්‍රි බිස්නස් එක ඇතුළතදී අපි උපරිම ඵල නෙලා ගන්න ඕනේ. කියන්නේ අපි වියදම් කරන දේ උපරිම ආකාරයෙන් අපි කාර්යක්ෂමව යොදා ගන්න ඕනේ. ඒ නිසා මම මේකට ගෙනාවා බෑග් දානකොට බෑග් වලට ගෙනාවා කලර් ටැග් එකක්. ඒ කියන්නේ සති 8කට පාට 8ක් යොදාගෙන කලර් ටැග් එකක් ගෙනා බෑග් එකේ. ඒක තමයි අපි දාන්නේ. දැනට අපි මේකේ කලර් ටැග් බෑග් 4ක් ගහට දාලා තියෙනවා. ඒ අනුව තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඊට කලින් දාපු බෑග් ගෙඩි තමයි අපි දැන් මේ කඩන්නේ. අසුන් නෙලන්නේ. මෙන්න මේ වගේ තමයි මේ පේර වගාව අපි සකසා ගත්තේ. ඒත් එක දැන් ප්‍රධාන වැඩ ටිකත් එක්ක මේකේ අපි තිබ්බ ලෙඩ රෝග පාලනය, ඊට පස්සේ මොනවද අවශ්‍ය ශුද්ධ පෝෂක ලබා දීම, ඒවට අපි තෙල් මිශ්‍රණයක් සකසා ගත්තා වගාවට ගැලපෙන විදිහට. ඒ තෙල් මිශ්‍රණය අපි මාසයකට සැරයක් ස්ප්‍රේ කරනවා. ඊට පස්සේ ලෙඩ රෝග ගත්තා දිලීරනාශක, ඒ දේවල් අපි උපරිම අවම විදිහට තමා කෘමිනාශක දිලීරනාශක අපි පාවිච්චි කරන්නේ මේ වගාවේ. පුළුවන් තරම් අපි කරන්නේ
වගාවේ යාන්ත්‍රිකව ඒ දේවල් ඉවත් කරන්න පුළුවන් යාන්ත්‍රික ක්‍රමයක් තමා යොදාගන්නේ. අවම මට්ටමේ තමා කුසි රසායන පාවිච්චි කිරීමෙන් මේවා ගන්න ගුණාත්මකයෙන් යුතු peera ගෙඩියක් නිෂ්පාදනය කරන්න ඕනේ හින්දා. එකන පේර වගාව ඇග්‍රි බිස්නසයක් විදිහට කරනකොට කියන්නේ හැමෝම කියන්නේ මේක පාඩුයි කරන්න බෑ අමාරුයි කියලා නෑ. එහෙම නෑ. මේකට හරියට තාක්ෂණය යොදාගත්තොත් තාක්ෂණීය කාර්යක්ෂමතාවය යොදාගත්තොත් මේ වගාව සාර්ථක විදිහට හොඳ ලාභ ලබන වගාවක් විදිහට කරගෙන යන්න පුළුවන්. දැන් අපි මේ ගහ හදාගෙන තියෙන සතිපතා අස්වැන්න නෙළුන ආකාරයට තමයි අපි මේ කප්පාදු කරගෙන යන්නේ. කියන්නේ මාසයකට සැරයක් අනිවාර්යෙන් ගහ කප්පාදු වෙනවා. සතියෙන් සතියට බෑක් වැටෙනවා. ඊට අමතරව මාසයකට සැරයක් ශුද්ධ පෝෂක වර්ග ටික ගහට ලැබෙනවා, නියුට්‍රියන්ට් ටික ලැබෙනවා. ඊට අමතරව අපි පොහොර ලබා දෙනවා ගහේ අවශ්‍යතාවය අනුව. ඊට පස්සේ දිනපතා අපි ගහට ජලය ලබා දෙනවා. අපි ජලය ලබා දෙන්නෙත් මේකේ පාවිච්චි කරලා තියෙන ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකෙන් ගහෙන් ගහට හැම ගහකටම ජලය ලබා දීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ මේ වගාවේ දැන් ඔයාලට මම හොඳ දෙයක් පෙන්නන්නම්. මේ වගාවේ ඇවිදගෙන යනකොට මට මේ වගාව ඇතුලේ ගස් ඇතුලේ හම්බුණා ලස්සන පුංචි කුරුළු කූඩුවක්. කුරුළු පැටව දෙන්නෙකුත් ඉන්නා. අන්න ඒකෙන් ඔයාලට තේරෙනවානේ අපි වැඩි මේකේ අපි කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩිපුර පාවිච්චි කරන්නේ නැතුව හොඳ ගුණාත්මක යුතු peerasannක් නිෂ්පාදනය කරන එක තමයි අපේ ප්‍රධාන අරමුණ. මේ වගේ ගහ පිරෙන්න මල් ගෙඩි ගන්න ඕන්න මේකත් විවිධ මට්ටමේ තියෙන එක ගහක් ගත්තාම මල් හැදිලා තියෙනවා. ඊට පස්සේ මල් ෆෘට් සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ මල් බඩ් තියෙනවා. ඊට එහාමතරව ගියපුවාම සාමාන්‍යයෙන් තරමක් විශාල වූ ගෙඩි තියෙනවා. ඊට පස්සේ බෑග් යොදන මට්ටමේ කියන්නේ පුවක් ගෙඩි එක සයිස් එකේ ගෙඩි කිහිපයක් තියෙනවා. ඊට පස්සේ අපි බෑග් වර්ග 3ක් 4ක් මේකට යොදලා තියෙනවා ගහට. ඒ කියන්නේ සතියෙන් සතිය යොදලා තියෙනවා බෑග්. එහෙම ඒ වගේම අසුණු නෙලන මට්ටමේ ගෙඩි තියෙනවා. ආන්ගේම එක ගහක එක ආකාරයේ වර්ග තියෙනවා. ගෙඩි මල් ටික තියෙනවා. එතකොට සතිපතා හැමදාම ජෙනරේට් වෙනවා. ඒ කියන්නේ අස්වැන්න දීර්ඝකාලීන ඒකාකාරීව සතියෙන් සතිය ලැබෙනවා. මේ වගේ ෆාම් එකක් කරන්න, ඒ කියන්නේ මේ වගේ ඇග්‍රි බිස්නස් එකක් හදාගන්න ඔයාලටත් ඕන නම් දැම්ම කතා කරන්න 078යි 978යි 68යි 47 ද ෆාම Facebook පිටුවේ මේ තාක්ෂණික අංග ඇතුළත් එක් ආකාරයේ වීඩියෝ දාලා තියෙනවා. ඒවත් බලන්න. මේ වගේ තාක්ෂණික වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.